පට රසයිනේ. රසයිද? එයි. ඔන්න ගායිස් අද අපි හදන්නේ මෙයා බලන්නකෝ. චින් චින් cheers. මේ වයිෆ්ට අද මම දෙන්න යන්නේ ගෙනල්ලා හදන සර්ප්‍රයිස් එක. කරලා බලන්න මොනවද කියලා. බලමු. අංකෝරා වීවෝ. ඔයාලා දන්නවද යාළුවනේ මොනවද කියලා? ඒ කොන තියෙනවා. Hi, hello, ciao. තාම පණ තියෙනවා guys බලන්න මේ වරුද කියලා. අනේ මට නම් බෑ අයියේ. උන්ට පණ තියෙනවා ඉතින් මොකද නෙන්නේ. මරුණද? නෑ ඒගොල්ලෝ මැරිලා ඉන්නේ. අර මේ පොඩ්ඩක් මේ වෙනවා. අපි එහෙනම් අද උයන්න යන්නේ. අද ඉතින් කෑමක් තමයි තියෙන්නේ. ඉන්නේ බර්ගර්ස්, ෆෘට්ස්. අපි පොඩි බඩගින්නට ගයිස් අපි කන්න යන්නේ මේක අරින්න. චූටි දු. අපි කන්න යන්නේ රසායන එකක් බටු වලින් හදපු රසායන එකක් ඉතිරි වෙලා තියෙන. ඔව් මේක බටු වලින් හදන්නේ. මෙලන්සානි කියලා කියන්නේ බටු වලට. අරින්නවා. නෑ ඔක රත් කරන්න ඕන. ඉතින් මේක අපි අවන්න කටින් බලන අවන්න රොහම කියලා දාන්න. මේකෙන් දාන්න පුළුවන්. මං අරින්න දාවන්න එක. දාන්න යටි. මෙතන. එතනි? ඔව් කොහමද? අත පිච්චේ බලාගෙන. අපි බලමු විනාඩි 15ක් වගේ රත් වෙන්න ඕනේ. උඩ තියෙන අපේ බත් එක. Thank you. කකුළු ටික ඉන්නවා. පාන නෑ මැරිලා ඉන්නේ පණ තියෙන සතෙක් මරාගෙන කන්න අපිට බෑ. හරි අමාරුයි. එහෙම මොකද අපි ලංකාවේ මිනිස්සු. මේ මැරිලා ඉන්නේ එහෙම තමයි. අයියනේ අංකල්. බියර් චුට්ටක් බොන්න හදලා විතර අපේ වයිෆ් ගෙනල්ලා දුන්නා මේ ෆෘට් ජූස් එකක්. දෙයියන්ගේ පීටයි ඒක මේ අපේ පුතා ගත්තද ඔයාට එපාද? මන්න මේ ෆෘට් ජූස් එක දාගන්නවා. මේක දාන්න පුළුවන්. බියර් ජූස් yes. මන් දාගන්නම් ඒකෙදි. කොහොමද ආදි පෙන විතරයි එන්නේ උකට. මදෑ ජූස් එක අත ගන්නවා. නරපේනවද අර? එහෙම දැම්මම පෙන විතරයි එන්නේ. දාත්තර ෆෝන් එක අතේ තියන් කරන්න බෑ. Fruit juice and beer. You like beer? Bivon ෆෝන් එකත් වැටෙනවා. Spider. Oh my guys අපේ ඉතින් අද දවසේ ගෙවෙන්නේ. වයිෆ් වැඩ පටන් ගත්තා. අපි ගත්තා එළියට රසඤ්ඤ එක. රස්නේ යා. කකුළු ටික සුද්ධ කරා. ළමයි මේකට ප්ලේට් එකක් ගන්න වෙයි. මේක අල්ලගන්න මේක රසඤ්ඤ කරගන්න. කෝපිට් එකේ ගහන්න බෑද? කෝපිට් එක වගේ. ඒකද ගහන්න. ඔන්න අපි කොම්පිට්ටු ගන්න අත බලාගෙන වගේ. Wow. මේ මොකල්ල? මම කියවන වලට මේ බටු රසඤ්ඤ කියලා ඔය තියෙන බටු. මේ ලසඤ්ඤ? ලසඤ්ඤද? ලසඤ්ඤ තමයි ඔක හදන්නේ මස් වලින් නෙමෙයි ලසඤ්ඤ හදන්නේ බටු වලින්. ඕලින් කන් ලසඤ්ඤක් අරන් වැඩක් තියෙනවා මම දන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ කාලා නැහැ නේද? මස් වලින් ගන්න. කාලා බලලා මට කියන්න කොහොමද කියලා. මට කාලා බලලා ඇත්තටම රසයි. රහයි නේ.
ඇත්තටම රසයි. රසින් තමයි ඇත්තටම ගනලා දුන්නේ. මස් වලින් එන එකේ ඒ ක්වොලිටි එකයි රහකයි. ඒක තමයි ඒ ක්වොලිටි එකයි මේ බටු වලින් හදන එකේ ඒ ක්වොලිටි එකයි වෙනස්. දැන් අපි ලංකාවේ කාලා තියෙන මේ පිට්සා හට් එකේ ලස්සන්නේ එක මේ වගේ නෑ. ඔය වගේ නෑ. ඊට වඩා රසයිනේ. ඒක ඉතින් ඔය ඉතාලිනේ. ඉතාලි. කොනොයි. කන්නකෝ ඔයා කනවා බලන්න. ආ! කොබලන් චුරුදු. චුරුදු. කාලා බලලා තාත්තට කියන ටේස්ට් එක කොහමද කියලා. වව්. ඒක පාට රහයි. අට රසයිනේ. ඒක රහ. රසයිද? මොකද කරන්නේ? ඒක චිකන් උත් තියෙනවා. චිකන් කැරට් කෑනවා. චිකන් උත් තියෙනවා. guys වයිෆ් හදලා ඉවරයි. ළමයි කැම ලෑස්ති. ඔකට මොකද්ද කියන නම? ඔකට මොකද්ද කියන නම? කකුලෝ කාඩේ. නෑ මේ ප්ලේට් එකට මොකද්ද කියන නම? තව කකුලෝ දාන්න ඕගොල්ලන්ට. ඒ සොසේජස්. සොසේජස් දාන්න. Dice di continuare a seguire questa strada saltellando su una gomma. දැන් නම් බඩගිනි. තාත්තා නේදනේ නේ. නැගිට්ටම කන්න දෙමුද? තව කැම දෙයක් දෙන්න. Are you hungry? මල්ලි කන්නේ නැද්ද? තාම ඉර පායලා තින්නේ guys. දැන් වෙලාව 5:00 අපේ වෙලාවට කොහමද? පේන්නේ නැහැ කිසි දෙයක් ඉර එළියට. È super scivosa!